චැනල්ගිරි 4 වෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකේදී අපි ඒගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැනට ලෝකේ බහුලව භාවිතා වන ඩයෝඩ වර්ග කිහිපයක් ගැන. අපේ කලින් වීඩියෝ එකේදී අපි ඒගොල්ලොත් එක්ක ඩයෝඩයක් ගැන කතා කරා ටිකක් විස්තරාත්මකව. PN ජංක්ෂන් එක කියන්නේ මොනවද කියලා කතා කරා අපි. එතකොට ඩයෝඩයක් කරා කොහොමද විදුලිය ගමන් කරන්නේ? එතකොට හායිත ප්‍රදේශය කියන්නේ මොකද්ද? එතකොට ෆෝවර්ඩ් බයස්, රිවර්ස් බයස් කියන්නේ මොනවද? IV කැරක්ටරිස්ටික් කර්ව් එක ගැන කතා කරා. බැරිය වෝල්ටේජ් එක, එතකොට රිවර්ස් බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක, ඍජුකරණය කියන්නේ මොකක්ද? ඍජුකරණයට අපි කතා කරා අර්ධ ඍජුකරණය, පූර්ණ ඍජුකරණය, ඊට සුමටනය, ඔය වගේ ගොඩක් දේවල් ගැන අපි කලින් වීඩියෝස් වලදී අපි කතා කරා. එතකොට මේ වීඩියෝ එකේදී අපි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා ලෝකේ දැනට බහුලව භාවිතා වන ඩයෝඩ වර්ග කීපයක් ගැන. පළවෙනි එක තමයි රෙක්ටිෆයර් ඩයෝඩ් එක. මේ රෙක්ටිෆයර් ඩයෝඩ් එක අපි පාවිච්චි කරන්නේ රෙක්ටිෆිකේෂන්ස් වලට. මේක ගැන අපි අපේ කලින් වීඩියෝස් වලදී ගොඩක් සවිස්තරාත්මකව කතා කරා. අපි මෙතනදී සරලව මම කතා කරන්නම්. රෙක්ටිෆිකේෂන්ස් වලට තමයි අපි මේ ඩයෝඩ් එක පාවිච්චි කරන්නේ. ඒතකොට මේ ඩයෝඩ් එකේ තියෙන විශේෂත්වයක් තමයි මෙයාට ලොකු කරන්ට් එකක් අරන් යන්න පුළුවන්. උඩ රූප සටහනෙන් ඔයාලට දැක්වෙන්නේ කොහොමද මේ කම්පෝනන්ට් එක පරිපතයක හරි අපිට කණින් මිලදී ගද්දී කොහොමද තියෙන්නේ කියන එක. මේ දෙවෙනි පහලින් තියෙන මේ රූප සටහනේ තියෙන්නේ කොහොමද මේක පරිපතයක දක්වන්නේ? පරිපත සටහනේ කොහොමද මේ රෙක්ටිෆයර් ඩයෝඩ් එක හඳුන්වන්නේ කියන එක. ඒකද ඔයාලට පේනවා මෙතන ත්‍රිකෝණයක් වගේ එකක් තියෙනවා. එතන මෙතනින් ඉරක් තියෙනවා. මේ කට ඇරිලා වගේ ඉන්න මේ පැත්ත තමයි P පැත්ත, මේ පැත්ත තමයි N පැත්ත. එහෙමත් නැත්නම් ඇනෝඩ් එක කියන්නේ මේ පැත්ත, කැතෝඩ් එක කියන්නේ මේ ඉර තියෙන මේ පැත්ත. ඊළඟට අපි සෙනෙ ඩයෝඩ් එක ගැන කතා කරමු. මේ ගැනත් අපි කලින් වීඩියෝ එකේදී කතා කරලා තියෙනවා. සෙනෙ ඩයෝඩ් එක පරිපත් සටහන තමයි මේ දැක්වෙන්නේ. මේකෙදී අර විදිහටම පරිපත් සටහන ඇඳලා මේකේ ඉස්සරහින් තියෙන ඉර මේ විදිහට නවලා තියෙනවා දෙපැත්තට. මේකෙන් ඔයාලට මේක රෙක්ටිෆයර් ඩයෝඩ් එකද සෙනෙ ඩයෝඩ් එකද කියන එක මාරු වෙලා අඳුර ගන්න පුළුවන්. එතන මේකෙත් ඇනෝඩ් එක මේ ත්‍රිකෝණය කට ඇරිලා වගේ තියෙන පැත්ත, කැතෝඩ් එක කියන්නේ මේ පැත්ත. එතකොට සෙනෙ ඩයෝඩ් එක කම්පෝනන්ට් එක කොහොමද දැක්වෙන්නේ කියන එක මේ රූප සටහනෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට සෙනෙ ඩයෝඩ් එක අපි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ වෝල්ටේජ් එක රෙගියුලේට් කරගන්න. ඒ කියන්නේ ස්ථාවර වෝල්ටේජ් එක පවත්වා ගන්න. ඔයාලට මේ පරිපත් සටහනේ දැක්වෙනවා සෙනෙ ඩයෝඩ් එකක් අපි සම්බන්ධ කරලා තියෙනවා මේ ලෝඩ් රෙසිස්ටර් එකට පැරලලි. ඒ කියන්නේ සමාන්තරව. අපි සෙනෙ ඩයෝඩ් එක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ අදාළ අපිට වෝල්ටේජ් එක නියතව තියාගන්න ඕනේ උපකරණයට සමාන්තරව. එතකොට මේ සෙනෙ ඩයෝඩ් එක අපි හිතමු 9 වෝල්ට් කියලා, එහෙම නැත්නම් 12 වෝල්ට් කියලා. එතකොට මේ සෙනෙ ඩයෝඩ් එක හරහා මේක 12 වෝල්ට් එකක් නම් 12 වෝල්ට් වලට වඩා වැඩි වෝල්ටේජ් එකක් මේ ලෝඩ් එකට, එහෙම නැත්නම් මේ RL කියන රෙසිස්ටර් එකට යන්න දෙන්නේ නැහැ. ඊට වඩා වෝල්ටේජ් එක ඔයාලා මේ VS කියන එකෙන් වැඩි කරොත් මේ සෙනෙ ඩයෝඩ් එක කරා ඒ වැඩි වෙන වෝල්ටේජ් එක ඩ්‍රොප් කරලා මේ RL කියන රෙසිස්ටර් එකට හැමතිස්සෙම එයා 12 වෝල්ට් වලම තමයි දෙන්නේ. ඒ කියන්නේ මේ සෙනෙ ඩයෝඩ් එකේ වෝල්ටේජ් එකම තමයි මෙයාට ඇප්ලයි වෙන්න දෙන්නේ. ඊට වඩා වැඩි වෝල්ටේජ් එකක් හැමතිස්සෙම යන්න සලස්සන්නේ නැහැ. එතකොට මේක ඔපරේට් වෙන්නේ රිවර්ස් බයස් අවස්ථාවේදී. අපි දැන් ගොඩක් වෙලාවට රෙක්ටිෆයර් ඩයෝඩ් එක පාවිච්චි කරේ ෆෝවර්ඩ් බයස් අවස්ථාවේදී. මොකද රිවර්ස් බයස් වෙනකොට ඒක හරහා වෝල්ටේජ් එක ගමන් කරන්නේ නැති හින්දා. හැබැයි මේ සෙනෙ ඩයෝඩ් එක අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ රිවර්ස් බයස් අවස්ථාවේදී ස්ටේබල් වෝල්ටේජ් එකක් තියාගන්න තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලයිට් එමිටින් ඩයෝඩ් එක. එහෙම කිව්වට ඔයාලට එකපාරට මතක් වෙන්නේ නැතුව ඇති. හැබැයි අපි LED කියලා කිව්වොත් ඕන කෙනෙක් අද ලෝකේ නොදන්න කෙනෙක් නැහැ. LED කියලා කිව්වොත් ඕනම කෙනෙක් දන්නවා. LED කියන එකත් ඩයෝඩ් එකක්. ඒක ලයිට් එමිටින් ඩයෝඩ්. අතන මේ ඩයෝඩ් එකේ විශේෂත්වය තමයි මේ කරා විදුලියක් ගමන් කරද්දී මේකෙන් ආලෝකය පිටවීම. එතකොට මේ තියෙන්නේ මේකේ පරිපථ සටහන කොහොමද කියන එක. මේකත් අර විදිහටම අපි ත්‍රිකෝණයක් ඇඳලා මෙතන අර රෙක්ටිෆයර් ඩයෝඩ් එක වගේ ඉර ඇඳලා මෙතන මේ ත්‍රිකෝණෙන් එළියට ඊතල දෙකක් අඳිනවා. ඒ කියන්නේ මේ ඩයෝඩ් එකෙන් එළිය පිට වෙනවා කියන එක හඳුනා ගන්න. එතන මේ තමයි මේක කම්පෝනන්ට් එකක් විදිහට කොහොමද අපිට LED එකක් බලා ගන්න පුළුවන් කියන එක. එතකොට LED වල විශේෂත්වය තමයි අපි ඔයගොල්ලන්ට ඉස්සරම ගෙදර විදුලිය ලබා ගන්න පාවිච්චි කරේ ගොඩාක් ගෙවල් වල ෆිලමන්ට් බල්බ්. හැබැයි ඔය ෆිලමන්ට් බල්බ් වල ගොඩක් විදුලිය නාස්තියක් වෙනවා තාපයේ විදියට. අපි විදුලිය ලබා දුන්නම ආලෝකයට ගන්න මේකේ තාපයේ විදියට ගොඩාක් විදුලිය මේ නාස්ති වෙනවා. ලයිට් එමිටින් ඩයෝඩ් එක එහෙම නැත්නම් LED එකේදී මේක රත් වෙන එක ගොඩාක් අඩුයි. එතකොට රත් වෙනවා අඩු හින්දා මෙයාගෙන් යන විදුලිය ගොඩක් වෙලාවට ආලෝකයේ බවට පරිවර්තනය කර ගැනීමේ හැකියාව ගොඩාක් වැඩි. එතකොට විදුලි නාස්තිය ගොඩක් අඩුයි.
සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ අහලා ඇති ඉස්සර තිබ්බ 100 වොට් වගේ පිලමන්ට් බල්බ් එකක එළිය ගන්න 20 වොට් වගේ LED එකක් ඇත කියලා. 20ත් නෙමෙයි ඇත්තටම ඊටත් වඩා අඩු වොටේජ් එක. ඒ කියන්නේ පවර් එක LED බල්බ් එකක් ඇති 100 වොට් ඉස්සර පිලමන්ට් බල්බ් එකක එළිය ලබා ගන්න. එතකොට මම හිතන්නේ දැන් LED බල්බ් පාවිච්චි වෙන්නේ නැති ගෙදරක් නැති තරම්. LED බල්බ් අපි ගොඩක් වෙලාවට ආලෝකය ලබා ගන්න පාවිච්චි කරනවා. එතකොට අලංකරණ දේවල් වලදී ඒ කියන්නේ උත්සව ශාලාවල් වගේ දේවල් අලංකරණය කරගන්න විවිධ වර්ණ වලින් අපිට LED බල්බ් තියෙනවා. එතකොට ඒ හින්දා ඒ වගේ දේවල් වලට පාවිච්චි කරනවා. එතකොට මේකේ LED වල විශේෂත්වය තමයි එක වර්ණයක් නෙමෙයි මේකේදී අපිට ඕනෙම වර්ණයක් හදාගන්න පුළුවන්. අද වෙනකොට ඇත්තටම මේ රූපවාහිනී වල එතකොට මොබයිල් ෆෝන්ස් වල ඩිස්ප්ලේ එක පවා හදන්න ගන්නේ මේ LED බල්බ්. එතකොට ඔයගොල්ලෝ අහලා ඇති පික්සල් LED එකක් කියලා. මේ පික්සල් LED එකට අනන්ත වර්ණ දාන්න පුළුවන්. ඕනෙම වර්ණයක්. ඒ කියන්නේ වර්ණ කලවම් කරලා ඕනෙම වර්ණයක් එයාට ලබා දෙන්න පුළුවන් මේ පික්සල් LED එකට. ඊළඟට අපි කතා කරමු ෂෝට් කී ඩයෝඩ් එක කියන්නේ මොකක්ද කියලා. එතන මේ ෂෝට් කී ඩයෝඩ් එකේ ඔයාලට පරිපස්සටහන බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන්. අර රෙක්ටිෆයර් ඩයෝඩ් එක වගේම ඇඳලා මේ ඉස්සරහා අඳින ඉර අර අපි සෙන ඩයෝඩ් එකේ දෙපැත්තට නවපු එක විතරයි කරේ. මේක කොකු දෙකක් වගේ තමයි දාන්නේ. ෂෝට් කී ඩයෝඩ් එක මේ විදිහට තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පත සටහනේ. මේක ගොඩක් වෙලාවට මේ කම්පොනන්ට් එක බැලුවොත් ඔයාලට ලොකු වෙනසක් අඳුන ගන්න බැරි වෙයි. මේ අංකයෙන් තමයි ඔයාලට අඳුන ගන්න වෙන්නේ මේ ෂෝට් කී ඩයෝඩ් එකක්ද එහෙම නැත්නම් රෙක්ටිෆයර් ඩයෝඩ් එකක්ද කියන එක. මේ ෂෝට් කී ඩයෝඩ් එකේ තියෙන විශේෂත්වය තමයි මෙයාට හරි ඉක්මනින් ඒ කියන්නේ ෆාස්ට් ස්විචින් කරන්න පුළුවන්. يعني ඉතාමත් ඉක්මනින් මෙයාට විදුලිය කට් කරන්න ඕපන් කරන්න ඒ වගේ ඉතා ඉක්මනින් වැඩ කරන්න පුළුවන්. එතකොට මෙයාගේ තව තියෙන විශේෂත්වය තමයි ලෝ ෆෝවර්ඩ් වෝල්ටේජ් ඩ්‍රොප් එකක් තියෙන්නේ. ෆෝවර්ඩ් වෝල්ටේජ් ඩ්‍රොප් එක කියන්නේ මොකක්ද කියලා ඔයාලට මතක ඇති. අපි කතා කරා බැරිය වෝල්ටේජ් එක කියලා එකක් ගැන. එතකොට ෆෝවර්ඩ් බයස් වෙනකොට ඉතා අඩු අර සාමාන්‍ය රෙක්ටිෆයර් වෝල්ටේජ් එකකට සාමාන්‍ය රෙක්ටිෆයර් ඩයෝඩ් එකකට වඩා අඩු වෝල්ටේජ් එකක් තමයි මේකෙන් ඩ්‍රොප් වෙන්නේ. ඒ වගේම එයාට ඉක්මනින් රිකවර් වෙන්න පුළුවන්. ෆාස්ට් රිකවරි ටයිම් එක තියෙනවා. එතන මේවා ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ස්විචින් මුඩ් පවර් සප්ලයි වල. මොකද මේ ස්විචින් මුඩ් පවර් සප්ලයි කියන්නේ? ඔයගොල්ලන්ට මතක ඇති පරණ රේඩියෝ පරණ රූපවාහිනී යන්ත්‍ර මේවා ගොඩාක් බරයි. එතකොට ඇම්ප්ලිෆයර් පරණ ඇම්ප්ලිෆයර් එකක් එම් කුස්සන්න මේ මම හිතන්නේ කිලෝ 20කට 30කට වඩා බරයි. හැබැයි දැන් අද අලුතෙන් ගත්තොත් අලුත් ඇම්ප්ලිෆයර් එකකින් නිකන් පුළුන් වගේ. කියන්නේ බර නැහැ පොඩි නිකන්. මේකෙදි මොකද්ද මේ බර අඩු වැඩි වෙන්න තියෙන විශේෂම උපාංගය තමයි ඔක ඇතුලේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එක. පරණ විදුලි උපකරණ වල ගොඩක් වෙලාවට ට්‍රාන්ස්ෆෝමර්ස් පාවිච්චි කරලා තමයි විදුලිය අඩු කරගන්නේ අවශ්‍ය වෝල්ටේජ් එකට. හැබැයි දැන් අලුතෙන් මේ උපකරණවලදී විදුලි උපකරණවලදී විදුලිය අඩු කරගන්න භාවිතා කරන ප්‍රධානම ක්‍රමය තමයි ස්විචින් මුඩ් පවර් සප්ලයි එක. ස්විච් මුඩ් පවර් සප්ලයි එකේ විශේෂත්වයක් තියෙනවා තවත්. ඔයාලට ඉස්සර ට්‍රාන්ස්ෆෝමර් විදුලි උපකරණයක් ගත්තොත් 220 වෝල්ට් කිව්වොත් 220 වෝල්ට් වලට තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් 110 වැඩ කරනවා නම් ඒක 110 110 කියන පැත්තට අපි ඒකේ වෙනම ස්විච් එකක් තිබ්බා. ඒ ස්විච් එක දාලා තමයි 110 පැත්තට ගන්න ඕනේ. අපිට 110 220 තැන් දෙකේම මේක පාවිච්චි කරන්න. හැබැයි මේ ස්විචින් මුඩ් පවර් සප්ලයි වලදී ඔයාලට ගහලා තියෙනවා පේනවා ඇති මෙයාට වෝල්ට් 80 විතර ඉඳන් වෝල්ට් 250 වගේ වෙන රේන්ජ් එකක වැඩ කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි මෙයා ෆ්‍රීකවන්සි එක පාවිච්චි කරලා තමයි මේ වෝල්ටේජ් අපිට ඕන තැනින් කට් කරගන්නේ. එතකොට ඒකෙදි ඒ විශාල මේ ඒ වැඩේදී විශාල පාවිච්චි වෙන උපකරණයක් තමයි මේ ෂෝට් කී ඩයෝඩ් එක කියලා කියන්නේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ ෆොටෝ ඩයෝඩ් එක ගැන. මේකෙදිත් පරිපස්සටහන ඔයාලා ඉස්සෙල්ලා බැලුවොත් ඔයාලට පේනවා ෆොටෝ ඩයෝඩ් එකේ LED එකේ තිබ්බා වගේම ඇඳලා ඊතලේ හැබැයි ඇතුල් පැත්තට තමයි ගහලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ආලෝකය ලබාගෙන තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මේක ඇත්තටම මේ ආලෝකය ඉලෙක්ට්‍රිකල් කරන්ට් එකක් බවට පරිවර්තනය කිරීමට යොදා ගන්න උපකරණයක්. ඔයාලට ගොඩක් වෙලාවට ඔය මේ සෝලර් සෙල් වල එහෙම බලා ගන්න පුළුවන් ෆොටෝ ඩයෝඩ්ස්. ඒකට තව බහුලව පාවිච්චි කරන අවස්ථාවක් තමයි ඔප්ටිකල් කමියුනිකේෂන් වලදී. මේක ගොඩක් ආලෝකයට සංවේදී. එතකොට මේකට ආලෝකය වැටෙනකොට මේකෙන් විදුලියක් අපිට ගමන් කරව ගන්න නිෂ්පාදනය කරව ගන්න පුළුවන්. මේ පහතින් දැක්වෙන්නේ මේක කොහොමද මේ ෆොටෝ ඩයෝඩ් එක අපි හඳුනගන්නේ කියන එක උපකරණය කොහොමද තියෙන්නේ කියන එක මේ ඉහළ රූප සටහනෙන් දැක්වෙන පරිපත සටහන. අද වීඩියෝ එකේදී අපි ප්‍රධාන වශයෙන් ওই ඩයෝඩ් වර්ග පහ ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලන්ට මෙතන මේ රූප සටහන බැලුවොත් ඩයෝඩ් වර්ග විශාල ප්‍රමාණයක් මේ සිම්බල්ස් බලා ගන්න පුළුවන්. ඔයාලට මේ දේවල් තවදුරටත් අන්තර්ජාලයෙන් හොයා ගන්න පුළුවන්. මොනවා හරි වැඩි විස්තර ඕන නම් අපිත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි ඒ ගැන ඔයගොල්ලන්ට තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.